ඔයාලගේ බයික් එකේ බ්‍රේක් පැඩල් එක තරලා ගියා. අතිශය ප්‍රථම වතාවට මීකිරි දන්සලක් කෑව අපේ ගමෙන් ඒක. ආස්ස කරා පොලිමේ ඉඳලා අපි අයිස්ක්‍රීම් එකක් ගත්තා. යේ! ඉරන්තත් ඇවිල්ලා. අයිබෝන්. අද පොසොන් පොහොය දවසේ සුපුරුදු පරිදි අනුරාධපුර ඇතුලේ සම්පූර්ණයෙන් දන්සල් එක ඒ උත්සව භක්ති ගීත වෙසක් නෙවෙයි පොසොන් කූඩු ඔය වගේ දේවල් ගොඩක් තියෙනවා තොරණ ඒ හැමදේම තියෙනවා. ඉතින් අද අපි පොසොන් යන්න තමයි හදන්නේ. අද ඉතින් ගොඩක් කට්ටිය නෑ මායි සමිති විතරයි ඉන්නේ. ගොඩක් කට්ටිය නෑ මායි සමිති විතරයි ඉන්නේ. ඉතින් අද අපි මේ මුළු අනුරාධපුර වටේම රවුමක් දාන්න යන්නේ. අපි බලමු ඉස්සරහට මොන වගේ දේවල්ද අපිට හම්බෙන්නේ කියලා. ඔය පළවෙනි දවසල මේ ඒ ටිකක් පොලිමක් තියෙනවා. යම් බලන්න. අකුරුත් එක්ක කිරි එකක් හම්බුණා. අකුරුත් එක්ක කිරි එකක් හම්බුණා. තව බනිස් කිරියක් හම්බුණා. ඒක පෙන්වන්න ඉඩක් නැහැ. අතේ තියෙන්නේ. හරිද? ඕම ඉන්න මම පෙන්නන්න. මම ආස්ස කරා බනිස් එකයි කිරියකුයි හම්බුණා. සමිදුත් දෙන්නා මැද. හරි තියෙන කිරියක පොන්න හකුරු නෙදුන්නේ. ඉබිලා බලමු. අපි දැන් යනවා අනිත් පැත්තට. තව දන්සල් පාගෙන. මේ ගමේ දන්සල මීකිරි දෙනවා. අපේ හන්දියේ පාර ගාව. අපේ මල්ලිත් ආවා පුංචිත් ආවා. මාළු බා. මේ ඉන්නේ දන්සල අයිතිකාරතෝ යන්නේ. ඉරි ෂර්ට් එකක් ටී-ෂර්ට් එකක් දාන්නේ. මේ ගමේ ඉන්න ඔක්කොම ටික ඉන්නා මෙතන. එහෙම තමයි. ඉහළම හරි. අපිට මීකිරි හම්බුණා. අතිශය ප්‍රථම වතාවට මීකිරි දන්සලක් කෑව අපේ ගමෙන් ඒකත්. අපි දැන් කවරක්කොළම හන්දියෙන් මේ එලිපාර ඉස්සරහට යනවා. අපි ඉදිරියෙන් මොන වගේ දේවල් හම්බෙන්නේ කියලා බලමු. දැනට අපි අයිස්ක්‍රීම් නෙවෙයි දැනට දන්සල් දෙකකට ගියා. ඉස්සරහින් අපිට මොන වගේ දේවල් හම්බෙයිද දන්නේ නැහැ. මොන වගේ බාධක අභියෝග වලට මුහුණ දෙන්න වෙයිද දන්නේ නැහැ. අපි බලමු ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. දන්සල් සොයා තවත් ඉදිරියට. අපි තුන්වෙනි දන්සලටත් ආවා. අද ටාගට් එක තමයි දන්සල් 150 විතර යන එක. ලංකාවට යන්නේ කියන්නේ. ඒ අයිස්ක්‍රීම් දන්සලක්. අපිට අයිස් පලන් දන්සලක් හම්බුණා. දැන් අයිස් පලන් කනවා. අපිට හතරවෙනි දන්සලක් හම්බුණා. ඒකත් අයිස්ක්‍රීම් දන්සලක්. කලින් පාර වගේම හැමදාම අයිස්ක්‍රීම් කාලා බඩපුරව ගන්න තමයි තියෙන්නේ අද. මෙයාට VIP පාස් එකක් තියෙනවා. අපිට කලින් කියලා කරනවා යා වෙලෙම. පස්සේ දැරේ. තවත් අයිස්ක්‍රීම් එකක්. මේ ඉන්නේ VIP පාස් එක. VIP පාස්. සූට් පැටියෝ. Tutu Monica. බලන්න මේ මොකද මේක? A few moments later. යනකොට පොඩි ප්‍රශ්නයක් වුණා අපි දෙන්නාට. ඔයාලගේ බයික් එකේ බ්‍රේක් පැඩල් එක කඩලා ගියා. අපි දෙන්න දුර යන්න ගියේ. හොඳ වෙලාවට අන්දගුර ටවුන් එකේ තමයි කැඩලා ගියේ. දැන් මේ එක පාස් ගන්නවා. පාස් එකන එතනින් එහාට වෙන දේ බලමු.
අපිට චොක්ලට් අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණා ඒ පොලිම දිගයි මේ මීටර් 500ක් විතර කමන්න අපි හිට ගන්නවා කියලා ඒක. අපි තමයි පොලිමේ අවසානට ඉන්නේ. කරයි කියලා හිතුවට පොලිම ඉවර නෑ. තව තියෙනවා. හරිම රස්නේ පුදුමාකාර රස්නයක් තියෙනවා. ඉස්සරහට මොහොමයක් දක්කාලය. Ice-cream back home is ice-cream back home. පොලිම ඉඳලා අපි අයිස්ක්‍රීම් එකක් ගත්තා. යේ! කණේක වීඩියෝ ගන්න බැරි වුණා මේ අවුව හැරට කාගෙන ගියා. කරන්න දෙන්නේ. මෙතන නිදිය අනුරාධපුර නව නගරයේ මැදින් අපි ධාවනය කරමින් තියෙන මේ වෙලාවේ අපි දෙන්නට යන්නේන මන්නේ අපි දෙන්නට බ්‍රේකුක් කැඩුණා අපි දෙන්නට වෙන්න තියෙන ඔක්කොම වුණා දැන් අයිස්ක්‍රීම් කාලා සීනිත් වැඩි වෙලා තියෙන්නේ දැන් අපිට සැරට මොන හරි ඕනේ අයිස්ක්‍රීම් නම් එපා අයිස්ක්‍රීම් තියෙන හැමතැනම මේ නෑ පුතා බ්‍රේක් කවුලක් නෑ වැඩ අයිස්ක්‍රීම් ගොඩක් කෑවා දැන් අයිස්ක්‍රීම් ඇති වෙලා තියෙන්නේ දැන් පොඩ්ඩක් අර සැරට මොන හරි දෙයක් කන්න තමයි හොයන්නේ මේ වෙලාවේ අපි කවුරු හරි පින්වතින් ඉන්නවනේ සැරට මොන හරි දෙන්න සුපිරි බත්තන්සලක් තියෙනවා මේකට යන්න පොඩ්ඩක් පොලිමේ ඉන්න ඕනේ ඒ හින්දා කරන්න දෙයක් නැහැ මේ මේක පොලිමේ ඉන්න බෑ අතරම ගොඩක් අමාරු වෙලා ගොඩක් රස්නේ අපි යනවා දැන් ඔහොම මීන්තලේ පැත්තට ට්‍රැෆික් එකක් තියෙනවා ඉතින් අනුරාධපුර මේ නාව නගරයේ ආශ්‍රිතව අනුරාධපුර ටවුන් එක වටේම ගිහිල්ලා ගල්ගොළමට බද්දන්සලට අපිට VIP පාස් එකක් හම්බුණා ස්පොන්සර්ස් පාස් එකක් හම්බුණා මේ දන්සලට අපේ පුංචි ස්පොන්සර් කරලා දෙන හින්දා අපිට පාස් එක හම්බුණා යන්න thank you Eva එහෙම හොඳයි නේද? එන්නකෝ. අතාරින්න එපා ඔක්කේ. බත් එක හම්බුණා. මේ කනගම වීඩියෝ කරන්න බෑ හිටගෙන කන්න වෙන්නේ අතුල සෙනග වැඩි ඒ ඉන්න දැන් ඇති. දැන් අපි මේ බතුත් කාලා ඉන්නේ. දැන් ගල්කුලේ බරවහන වැඩපොළ ගාව දැන් ඉන්නේ මේ වෙලාවේ. අපි මේ එකම තැන තමයි කැරකෙන්නේ. ලොකු දුරක් ගියාගෙන අනුරාධපුර ටවුන් එකට තමයි ගියපු ලොකුම දුර දැන් යන්න දන්නේ කැකිරාවට කැකිරාවෙන් සමහරට දඹුල්ලට යන්න පුළුවන් දඹුල්ලෙන් කොළඹට යන්නත් ඉඩ තියෙනවා දන්නේ නැහැ තෙල් තියෙනකන් යනවා ඊට පස්සේ තල්ලු කරගෙන අය තෙල් ගහන්න සල්ලි නැහැ අපි යමු දන්සල් හොයාගෙන මේ පැත්තේම තියෙන අයිස්ක්‍රීම් දන්සලක් තව අයිස්ක්‍රීම් නම් එපා අද දවසට අයිස්ක්‍රීම් ගොඩක් කෑවා අනුරාධපුරේ එන්න බා අයිස්ක්‍රීම් වලින් දමල ගහනවා මංචියගෙන් බිස්කට් දන්සලක් දෙනවා. මංචියගේ බිස්කට් දන්සලක් තියෙනවා. ක්‍රීම් එකක රැකන්න අපි පොලිමේ යන ගමන් ඉන්නේ දැන්. ස්තුතියි. අපිට බිස්කට් හම්බුණා. හරි. ආචාර්යයෙක් කොට නැගුණු බව කියන්න ඕනේ. නිතරම හැමතැනම අපේ ශිෂ්ටාචාරය කොට නැගුණේ අපි හැදුවේ. ඉතින් මේ තැන ආරක්ෂා කර ගැනීම අපේ වගකීමක්. සමහර විට නිකම්ම නිකන් මේකේ බස් එකක්. අනුරාධපුර මිහින්තලේ බා. ඉස්සෙල්ලා දෙන්නයි නේ දැන් අලුත් එකකුත් ආවේ හිරන්තත් වෙලා ඉන්නේ. කොහේ හරි කල්ල දොරි කොහින් හරි කරුණාට දෙන්න දාන්න නිකන් කෝල් කරලා අද යන්න තිබ්බ ගමන මේ
කුසොම් කඩ තියෙනවා. ඒ අපි කැප්රෝල් ජෝක් තුනක් කරා වෙඩි කියන්නේ. නැට්ට නැති හරි මේ ලොරියක් උඩ ලොරියක් සුසුකි එකක් සුසු ලොරියක් උඩ ලොරියක් ලොරියක් උඩ ලොරියක් අනුරාධපුර වල එනකොට මේ අනුරාධපුර රාජධානිය ඇතුළේ තියෙන චෛත්‍ය අර මොබිටෙල් ගහලා පේන්නේ රතන තීරකනේ ඔව් අනුරාධපුර තියෙන චෛත්‍ය ඒ ඔක්කොම ටික ඔක්කොම කියන්නේ හැම චෛත්‍යයක්ම නෙවෙයි චෛත්‍ය 4ක් විතර වලට එක තැනක ඉඳන් බලා ගන්න පුළුවන් බසක් කුල වැව බන්ට ගුඩට ආවා. මේ තියෙන මෙතන ජේතවනාරාමේ තියෙන රුවන්වැලි මහා සෑය තියෙන ඊට පස්සේ සඳිවිරු සෑයයි පිටිස වැටියයි මේ දෙක පේන්න තියෙනවා මෙතන. මාර ලස්සනයි. ඒ හඳක් පායලා තියෙනවා. අපේ ගිරිය. දාන්න. ඔව්. අපි අභිගිරියට ආවා උදේ ඉඳන් දන්සල් කන්න ගිහිල්ලා ඒ වටේ ඇවිදලා දැන් ආවා අභිගිරියට. අභිගිරිය හැබැයි මේ අභිගිරියට එන්න මුළු අටවස්ථාන වටේම ගියා. අටවස්ථාන වටේම ගිහිල්ලා තමයි අභිගිරියට. මොකද ඒ තරම් ට්‍රැෆික් තැන් වල මේ මිනිස්සු අනික මේ පිටින් එන කට්ටිය පිට පළාත් වලින් එන කට්ටිය ඔක්කොම මේ තැන් වල කූඩාරම් ගහගෙන තමයි ඉන්නේ. අදයි හෙටයි අනිද්දායි ඔය දවස් දෙක. ඊට පස්සේ ඒගොල්ලෝ යනවානේ. එතකොට මේ ට්‍රැෆික් එක අඩු වෙනවා. මේ දැන් මේ දවස් දෙක ඇතුළත සෙනග ගොඩයි. රාත්‍රී වෙලාවේ අභිගිරියට දීලා අපි යනවා දැන්. සෙනග ගොඩයි. මොහර ට්‍රැෆික් එකකට අහුවෙලා ඉන්නේ. ලොකුම ලොකු ට්‍රැෆික් එකකට අහුවෙලා ඉන්නේ අපි ආපහු හැරලා යනවා. දරුණු ට්‍රැෆික් එක. ඔව් බල. තොරණක් තියෙනවා. දැන් පරණ බස් ස්ටෑන්ඩ් එකේ තොරණ. දන්සල් කාලා ඔක්කොම කළා දැන් ඔක්කොම ඉවරයි. දැන් තියෙන්නේ ගෙදර යන්න. අදත් හරි මහන්සි. මොකද උදේ ඉඳන් හවස් වෙනකම් මුළු අනුරාධපුර කැක්කිරාවේ තියෙන 4 තිබ්බාගෙම ගිහිල්ලා දැන් හිටන් ඉන්න පන්නද වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. මාව subscribe කරන්න. එහෙනම් ගිහින් ඉන්න පරිස්සමෙන් ඉන්න බුස්සරයි.